2006 ඔලිවල් විභාගෙදී අහපු ප්‍රශ්නයක්. අහනවා පුතේ ABC ත්‍රිකෝණයක් තියෙනවා. මේ ABC ත්‍රිකෝණයේ AB පාදය තමයි විශාලම. මොකද මේ දෙන්නට වඩා. එතකොට මගේ ප්‍රශ්නේ තමයි පුතේ මොන කෝණයද මේකේ විශාලම කෝණය වෙන්නේ කියලා යහන්නේ. හරි. එහෙනම් මේකේ බලන්න AB කියන පාදේ මම දිග වැඩි වෙන්න ඇඳ ගත්තොත් ඊළඟ පාදේ වෙන්නේ BC නේ දිග. BC. ඊළඟට මෙයා. එතකොට මට පේනවා මෙන්න මේ පාදෙට මෙන්න මෙතන ඉස්සරහින් තියෙන්නේ මෙන්න මේ සම්මුඛව තියෙන්නේ මොකද්ද? විශාලම කෝණය. එහෙනම් ඔයා මතක තියාගන්න ඕනම ත්‍රිකෝණයක විශාලම කෝණය පිටන්නේ පුතේ දිගම පාදයට සම්මුඛව. එහෙනම් AB කියන්නේ ශීර්ෂ දෙකනේ. එහෙනම් මේකේ නැති ශීර්ෂය C නේ. එහෙනම් C ළඟ තියෙන ශීර්ෂය කෝණය තමයි විශාල. එහෙනම් විශාලම කෝණය ACB කියන කෝණය. හොඳට මතක තියාගන්න. ඕනම ත්‍රිකෝණයක දිගම පාදයට සම්මුඛව පිහිටන කෝණය තමයි විශාලම කෝණය වෙන්නේ.